මෛත්‍රිය තමයි. මොකද්ද මේ මිනිස්සු අවිද්‍යාවෙන් වෙලිලා තණ්හාවෙන් බැඳිලා ඇතුළ පිච්චෙනවා. ධනවතා දුප්පතා නුගතා උගතා කියලා නෑ. හැමෝම විඳවනවා. ඒක තමයි අද ලෝකේ වචනේ එක්ස්ප්‍රෙෂන් ડિප්‍රෙස් කියලා. ඒ උන්වහන්සේගේ උත්තරේ තියෙනවා. සදාකාලික බෙහෙතක් තියෙනවා. ධම්මෝෂධ සමන්නත්ති ඒතම් පිබත බික්කවෝ. මහණෙනි මම ධර්මයේ නමති ඖෂධය හැදුව පානය කරව කියලා කියනවා. එතකොට උන්වහන්සේට ඒක නිසානේ අද දැක්කනේ ඇමරිකාවේ පාගමන ගියාම අර ගෙවල් වල හිර වෙලා ඉන්න මිනිස්සු ඇවිල්ලා අඬලා ඒ ශෝකය තුනී කරගන්න හැටි. උන්වහන්සේගේ අවුරුදු 45ම පාගමන. ජීවිතේ මොකක්ද? කවුද විස්ඩම් එක තියෙන කෙනෙක් ඉන්නේ මේක ඇබ්සෝබ් කරවන්නේ? කාටද මේක කියන්න පුළුවන්? පරිනිර්වාණය යන මොහොතම ගියපාර විස්තරේ යන මොහොතේ දක්වාම මේ පණිවිඩය දෙන්න බලනවා. කවුද අපේ මේ මරණාවනේ අඟුලිමාල අන්තිමට අම්මා ගෙදරින් බැස්සනේ බේර ගන්න ඕනේ කියලා මහා මිනිමරුව. අම්මා කෙනෙක්ගේ ආදරය කියන්නේ ඒක තමයි. අපි දරුවෝ අම්මලාට කොහොම සැලකුවත් අම්මා කෙනෙක් කියන්නේ මුළු ලෝකෙම රිජෙක්ට් කරත් ඇතුලේ බොක්කේ හංගන් ඇවිල්ලා කන්න දෙයි. ඒක තමයි මව්ගේ ප්‍රේමය කියන්නේ. ඉතින් අන්න එතෙන්දී මේ රචකයා කියලා තියෙනවා සතහට පෑ මව් ප්‍රේමය. ඒ අම්මා කෙනෙක්ටවත් වඩා ලොකු ප්‍රේමයක් තියෙන කෙනෙක්. අපි ඒකට කියනවා අපි විවාහ භාෂාවෙන් මහා කාරුණිකෝ නාතෝ කියලා. හරිද? තිලෝවගේ බුදු සමිඳේ. ඉතින් එතනින් ආයිත් යාගේ භක්තියට කියනවා එතුම් ලෝකෙට අග්‍රව බුදු සමිඳින්ට මම ගිලෙනවා ඒ ගුණ අතරම පැය ගාණක් වෙනම බුදුගෙන වැඩ කියන්න බල අපිට දැනෙන්න තේරෙන මට්ටමේ. හරිද? ඒක යා ගිලෙනවලු ඒ ලියපු කෙනා. ඉතින් යාට යම් කිසි ප්‍රමාණයකට බුදුහාමුදුරුවෝ කියන කෙනා දැරිලා ඉතින් මම මේ කියන්නේ මේ මනුස්ස පරාණයක් අපිට දකින්න බැහැනේ. දැන් ඒක පිරුණම් පාලි කරේ. දැන් අපිට යාව දකින්න පුළුවන් ධර්මකායක් වලින්. ඒ ධර්මකායෙන් දැනෙන ඒ ෆීලින් එක තමයි අපිට හම්බ වෙලා ඒ වගේ මිනිහෙක් ඇසුරු කරන එක ඇමේසින් එක කියන්න බෑ හැමදාම. මම හැමදාම හිතන්නේ ඒකයි මේ 2600කට කලින් මේ ප්ලැනට් එකට ආපු ඒ සිද්ධාර්ථ කියන්නේ අසහාය පුද්ගලයෙක්. එයයි කවදක හරි තව කෙනෙක් එහෙම මේ මිනිස්සු පහල වෙනවා පින ඇති වුණාම ඒගොල්ලෝ අසහාය මිනිස්සු. ඒක